ගරු චාමර සම්පත් දසනායක මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 9ක කාලයක් ලැබෙනවා. ගරු මූලාසනේ මන්ත්‍රීතුමා දුරට පේන විදිහක් දන්නේ නැහැ. මට නම් පේන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පුටුවේ වාඩි වෙලා ඉන්නවා. හැබැයි මම මේ වෙලාවේදී කියන්න ඕන උදේවරුවේ මං ගැන දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා විවාදයේ වෙලාවේදී කිව්වා. මාස දෙකක් බන්ධනාගාර දෙක උසාවි දෙක නඩු පැවරුවා තරගෙට නඩු පැවරුවා මූලාසනේ මන්ත්‍රීතුමා. කොළඹ නඩු 3යි බදුල්ලේ නඩුවයි. කොළඹ නඩුවට අප දෙනකොට බදුල්ලේ දැම්මා. බදුල්ලේ නඩුවට ඊයේ අප දෙනවා කියලා දැනගෙන ගිය සිකුරාදා අප අවලංගු කරන්න කියලා තව එකක් ගෙනත් දැම්මා. කොළඹ අංක 1 අධිකරණේ මහේස්ත්‍රාත් අධිකරණේ. නඩු දැම්මට කමක් නැහැ. වැරදිකාරෝ කරන්නත් ඕන. හොරු අල්ලන්නත් ඕන. හැබැයි ගා ගන්න නැතුව බාත්රූම් එක හදලා එළිය ජරා කරන්න නැතුව බාත්රූම් එකේ ජරා කරා නම් හොඳයි. මොකද ඒකට හේතුව තමයි අපවලංගු කරන්න කියන්නේ මොකද්ද දන්නවද? මම බන්ධනාගාරයේ CRP එකේ රනිල් වික්‍රමසිංහ මහත්තයා වොයිස් කට් එකක් දෙනවා කියලා මගේ අපවලංගු කරන්නලු මගේ බිරිඳ ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ මහත්තයාට කිව්වලු රනිල් වික්‍රමසිංහ මහත්තයාට මේ නඩුව සම්බන්ධව රනිල් වික්‍රමසිංහ මහත්තයා නීතිඥයෙක් එක පැත්තකින් අනිත් පැත්තෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ගෑස් එකේ නායකයා අපේ නෝනට එන්න කිව්වා. ඉතින් ගෑස් එකේ නායකයා එන්න කිව්වම මං ඡන්දෙ ඉල්ලලා රනිල් වික්‍රමසිංහ මහත්තයා හම්බෙන්න අපේ නෝනා ගිහිල්ලා තියෙනවා. හැබැයි නෝනා ගියාට නෝනා කියන එකද රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ නෝනා කියන එක වත් කරන්නේ අපේ නෝනා කියන එක කරන්නේ කෙසේ වෙතත්. අනිත් එක රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නේ මේ ලෝකේ ගිලලා වතුර බොන්න නැතුව ඉන්න මිනිස්සෙක්. ඒ වගේද වඳුරංගෙන් බණ අහලා ජේතවනාරාමයට ගල් ගහලා නිරංජනා නදිනුත් එගොඩ වෙච්ච මිනිහ රනිල් වික්‍රමසිංහ කියන්නේ. දැන් රනිල් වික්‍රමසිංහ මේ මගේ බිරිඳ කියන ඒවා කරන්න මගේ බිරිඳ කියන දේ කරන මිනිස්සෙක් නෙවෙයි රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නේ. නඩුව ගෙනල්ලා දානවා මොකද්ද මේ රනිල් වික්‍රමසිංහ කිව්වා කියලා මේ නඩුවට බලපෑම. මේවා මහා විහිළු මූලාසනේ මන්ත්‍රීතුමා මේවා මහා විහිළු. ඊට පස්සේ ඊයේ මට බදුල්ල අධිකරණයෙන් සාධාරණ තීන්දුවක් දුන්නා මාස දෙකකට පස්සේ. මේ නඩුව මෙතන ඉන්නවා අපේ වටගල නීතිඥතුමා පැරණි නීතිඥයෙක් ඒ කාලේ උසාවිය පිළිගත්තා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 150. ඔබතුමා දැන් පෙරලලා බලන්න යම්කිසි මුදලක් ඒකාබද්ධ අරමුදලෙන් ඉවත් කර ගැනීමේදී ඒ මුදල ඒකාබද්ධ අරමුදල ඉවත් කර ගන්නා වූ මුදල් වර්ෂය තුලම වියදම් කරන්න ඕන කියලා. හරිනම් මට නෙවෙයි නඩුව දාන්න ඕන මේ පිට ඩිපොසිට් දාගෙන තියාගෙන හිටපු උන්ට. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පෙරලලා අපේ නීතිඥතුමා වටකල මහත්තයා 150 බලන්න මට නඩු දාලා තියෙන්නේ මොකටද? පිට ඩිපොසිට් ඉවත් කරා කියලා. පිට ඩිපොසිට් දෙන්න ඕනේද? පළාත් සභාවක තියාගන්නද පිට ඩිපොසිට් තියෙන්නේ? මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 150 ඒකාබද්ධ මේ තියෙන්නේ අරන් කියවන්න ඕන. ඉතින් ඒ වගේ මේවා ඇවිල්ලා මොන විහිළුද කියලා මට තේරෙන්නේ නැහැ. නඩුවක් දානකොට හරියට ඔප්පු කරගන්න පුළුවන්. ඒ නඩුව පැහැදිලි නඩුවක් වෙන්න ඕන. ඉතින් ඒක නිසා මට කනගාටුයි. නමුත් කමක් නැහැ. මේ පාර්ලිමේන්තුවේ මේ 225 කවුරුත් විඳපු නැති විදියට මට දුන්නා පරිප්පුව. ඒකට කමක් නැහැ. ඒ නිසා මම මේ වෙලාවේදී කියන්න ඕන අද වාහන ගැන කතා කරනවා. වාහන ආනයනය නොකර හිටිය අපි වාහන ආනයනය නොකර හිටියේ තීන්දුව ගත්තේ අපි මිලියන 200යි. මේ ආණ්ඩුව අපි 2022 රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක මේ ආණ්ඩුව අපි හදනකොට මිලියන 200ට මේ රට වැඩිලා තිබ්බේ. තෙල් නැවක් ගන්න බැරුව හිටියේ. ගෑස් නැවක් ගන්න බැරුව හිටියේ. පොහොර ටික ගේන්න බැරුව හිටියේ. ඊට පස්සේ තමයි අපි මේ බිලියන 6ක මිලියන 200 බිලියන 6ට ගෙනල්ලා තමයි ඕගොල්ලෝගේ ආණ්ඩුවට බාර දුන්නේ අපි. සැප්තැම්බර් 23 වෙනිදා අරන් බලන්න. වරද්දලා කියන්න පුළුවන් මේ දකුණේ ඇමතිලා සමහර දකුණේ ඇමතිලාට මිලියන පැටලෙනවා. ඩොලර් බිලියන 6ක් එක්ක තමයි සැප්තැම්බර් 23 වෙනිදා අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා දිවුරුන් දීපු දවසේ කිව්වා මට බාර දීලා තියෙනවා යම් කිසි මට්ටමකට ගෙනියන්න පුළුවන් රටක් බාර දීලා තියෙනවා කියන එක කිව්වා. ඒ නිසා ඩොලර් බිලියන 6 ගත්තේ අපි වාහන ආනයනය කරා නම් ඒ බිලියන 6 නැති වෙනවා. හැබැයි අපි වාහන ආනයනය කරන්න හිටියේ පෙබරවාරි මාසයේ ඉඳන්. අපි පෙබරවාරි මාසයේ ඉඳන් වාහන ආනයනය කරනකොට අද දැන් වාහන ආනයනය කරන එක ප්‍රශ්නයක් නෑ. රටට ආදායම් එන්න ඕන ආර්ථිකයේ ශක්තිමත් නම් රටේ මිනිස්සුන්ට වාහන දෙනවා කිව්වනම් වාහන ගෙනත් දෙන්න ඕන. ඒකට අපි කිසිම විරෝධතාවයක් නෑ.
දැනට එළියේ තියෙනවා රාජ්‍ය සේවකයන්ට දීපු බලපත්‍ර 20000. මන් දන්න විදිහට රාජ්‍ය සේවකයන්ට වාහන බලපත්‍ර වාහන ගෙන්නන්න දීපු බලපත්‍ර 20000ක් තියෙනවා. ඒකට තාම ආණ්ඩුවේ කිසිම උත්තරයක් දීලා නැහැ. මේ වාහන ගෙන්නන බලපත්‍ර වලට මොනවද කරන්න කියලා. පරිපාලන සේවය ඉන්නවා, වෛද්‍යවරු ඉන්නවා, ඒ වගේම හැම ක්ෂේත්‍රෙම විනිශ්චයකාරවරු ඉන්නවා. දැන් මම කියන්නේ මූලාසනයේ മന്ത്രിතුමා. අපි කියමුකෝ වෛද්‍යවරු නම් ප්‍රයිවට් කරනවා. තව පරිපාලන සේවයට මොනවා හරි හම්බ වෙනවා. වටගල අපේ ඇමතුමා ඔබතුමා කතා කරන්න ඕන ප්‍රශ්නයක් මේ. විනිශ්චයකාර මහත්තුරු මහත්මීන්ට මොනවද හම්බෙන්නේ? විනිශ්චයකාර මහත්තුරු මහත්මීන්ට බලාපොරොත්තු වෙන්නේ මේ තියෙන බලපත් වාහන පොමිට් එක විතරයි. ඒගොල්ලන්ගේ මොනවා හරි වැඩක් කරගන්න අවසානයේ නඩුකාරතුමාලාට තුමියල්ලාට ඉතුරු වෙන්නේ මේ වාහන බලපත්තු. ආණ්ඩුවට තාම රජයේ සේවකයන්ගේ 20000න් අඩුම වශයෙන් ක්‍රමවේදයක් හදලා මේ අවුරුද්දේ මේ ටිකට ඊළඟ අවුරුද්දේ මේ ටිකට ඊළඟ අවුරුද්ද වෙනකොට මේ ටිකට කියලා තාම රාජ්‍ය සේවකයන්ගේ ඒ ගත්ත දීපු වාහන බලපත්‍ර වලට තාම සාධාරණ ඉෂ්ට කළා නැහැ. වැටුප් වැඩි කරන්නේ ඔය වැටුප. ඔය වැටුපට ගිහිල්ලා වාහනයක් ගන්න බෑ ඕගොල්ලෝගේ ගණන් වලට. ඒවා එකතු කරන්නේ මැරෙනකම් වැටුප් වැඩි වෙච්ච ඒවා. සීට්ටුවක් දාන්න වෙනවා මැරෙනකම් වාහනයක් ගන්න වැටුප් වැඩි වෙච්ච වැටුපේ. නිසා රාජ්‍ය සේවකයෝ බලාගෙන ඉන්නවා මේ රට පාලනය කරන රටේ ප්‍රධාන පුටුවල වාඩි වෙලා ඉන්න අය. ඒ අය තමයි මේ බලපත්‍ර තියාගෙන බලාගෙන ඉන්නේ. ඕගොල්ලෝගේ ආණ්ඩුවට මේ ආණ්ඩුව වැඩේ කරන්න තාමත් ශක්තිමත් විදියට ඒ අයගෙන් තමයි ඕගොල්ලෝ මෙහෙවන්නේ මේ රට. ඕගොල්ලෝ මේ රට මෙහෙවන නිලධාරීන්ගේ ඒ වාහන බලපත්‍ර ටික දෙන්න. ඕගොල්ලෝ වෙනුවෙන් වැඩිම තැපැල් ඡන්ද දියුන්නේ මේ රටේ රාජ්‍ය සේවකයෝ. ඕගොල්ලෝනේ මේ ප්‍රාදේශීය සභා ඡන්දෙත් රාජ්‍ය සේවකයන්ගේ ඡන්ද ටික තමයි එකතු වුනේ. නැත්තම් ගම්බද මිනිස්සු ඡන්දෙ දුන්නේ නැහැ. දැන් මේවා කියනවා කියලා ඊළඟ සැරේ හෙට චාමර සම්පත් මෙන්න මෙහෙම කතාවක් කියලා තව නඩුවක් පටලවන්න පුළුවන්. එහෙමනේ මේ වෙන්නේ. එහෙම නෙවෙයි. නඩු පටලවන එක නෙවෙයි. ඇත්ත කියන එක වැරද්දක් පෙන්නලා දෙන එක ගැන කියන්න බලන්න. අපි ඉන්නේ විපක්ෂේ. වැරදි පෙන්නලා දෙන්න. මෙතන අනුර කුමාර ජනාධිපතිතුමා විපක්ෂයේ හිටියා 3 දෙනයි. 150ක් හිටියා එහා පැත්තේ. ඒ 3 දෙනෙක් ඉඳලා එතුමා කරපු කාර්යභාරයෙන් තමයි ජනාධිපති උනේ රටේ. දැන් මෙතන මේ කවුද? අපේ අර්ජුනා කෝවා අලිමංකඩ ලුණුලේ ආයේ. අලිමංකඩ ලුණුලේ ආයේ කර්මාන්ත රාජ්‍ය ඇමති හැටියට අලිමංකඩ ලුණුලේ ආයේ මන්නාරම ලුණුලේ ආයේ. මගේ යටතේ තිබ්බේ අපි ඉන්න කාලේ ලුණු දැන් තිබ්බද? ලුණු නැති වුණාද? උප්පු ඉල්ලයා. අන්ද කාලේ තියලා උප්පු ඉල්ලයා. උප්පු ඉරෙන්දදී නල්ලමා ඉප්ප උප්පු ඉල්ල ඔන්නොමිල්ල. දැන් මොනවත් නැහැ. ඒක නිසා ලුණු දෙන්න බැරි නම් බෑ කියන එක පිළිගන්න. මේ ඉතිහාසයේ ඉඳන් සුද්දා ගහන වෙලාවේ උඩරට ඌව වෙල්ලස්ස අල්ලන වෙලාවේ දකුණේ මිනිස්සු ගියේ උඩට ලුණු අරගෙන ගියේ දකුණේ මිනිස්සු තමයි අදත් බදුල්ලා මොනරාගල පදිංචි වෙලා ඉන්නේ ලුණු ගෙනිච්ච මිනිස්සු. මේ රටේ කවදාක්වත් ලුණු නැති වුන්නේ නැහැ. දකුණේ මිනිස්සු වැලිමඩ නුවරඑළිය හපුතලේ නගරවල ජීවත් වෙන දකුණේ මිනිස්සු උඩරට ඇල්ලුවේ ලුණු ගෙනියලා. ලුණු කරත් වලින් ලුණු අරන් ගිහලා තමයි උඩරට පදිංචි උනේ. ඉතිහාසයේ සුද්දාගේ කාලේ ඉඳන් මේ රටේ ඉංග්‍රීසියෙන් උඩරට අල්ලපු කාලේ ඉඳන් ලුණු නැති වුණා. නමුත් මේ ආණ්ඩුව ඇවිල්ලා ලුණු නැති වෙලා තියෙන ඒක ඕගොල්ලෝගේ දුර්වලකම. ඒක පිළිගන්න. අපේ දුර්වලකම් හින්දා තමයි 2022 අරගලයක් ආවේ. පොහොර ප්‍රශ්නේ හින්දා තමයි මිනිස්සු එළියට බැස්සේ. ඒ කාලේ පොළොන්නරුවේ ඔයා කොහමද රඟපෑවේ? ඔයාට ඔය මනාප ලක්ෂ ගණන් ආවේ නිකන් නෙවෙයි අපේ අරගලේ ඉඳා. නැත්තම් ඔයාට කොහෙන්ද ලක්ෂ ගණන් එන්නේ? ඔයා පළාත් සභාවටත් එන්න බැරුව හිටපු කෙනෙක් සරත්. අපි නොදන්නවද සරත්? ඒ නිසා අපි කියන්නේ මෙහෙමයි. වැරද්දක් තිබ්බනම් ඔබතුමා ගැන මම දන්නවා මම ගරු කරනවා. ඔබතුමා මේ පාර්ලිමේන්තුවට ආපු එකත් ගැනත් මම කනගාටු වෙනවා. මේ ක්ෂේත්‍රයේ හිටපු අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් අනුරාධපුරේ. ඒක නිසා ඔබතුමා දන්නවා මේව පිළිගන්න. මේ චාමර සම්පත්ලා ඇවිල්ලා මේ පාර්ලිමේන්තුවේ ප්‍රායෝගික මිනිස්සුත් ඉන්නවා. මේ ඉස්සරහා ඉන්න මේ උගත් බුද්ධිමත් මහාචාර්ය ආචාර්යවරුන්ට වැඩිය අපිනුත් දෙයක් ඉගෙන ගන්න පුළුවන්. මොකද ලාල්කාන්ත ඇමතුමා අන්න ඔබතුමාට තව අමතර විනාඩි 3ක කාලයක් ලැබෙනවා. අපිනුත් දෙයක් ඉගෙන ගන්න තියෙනවා. අපි ඔය මේ හිරගෙවල් වල දාලා අපිට පනිෂ්මන්ට් දීලා මේවා කරන්නේ මොකද? මම කියන්නම් එකක් හිතලා කරන මිනිහා පහට ගිහිල්ලා හම්බෙන තැනත් මන් දන්නවා.
කොමිෂන් එකේ ලොක්කෝ ගිහිල්ලා පහට ගිහිල්ලා සාකච්ඡා කරන්නේ හෙට කාටද නඩු දාන්නේ දාන වේගේ ඒවා අපි දන්නවා ඔක්කොම ඒවා කියන්න එපා අපි ඒ කාලේ නෙමෙයි මේ කාලේ ඔයත් ඉන්නවා පිටිපස්සේ හිටගෙන ඔයාට වැඩි මේවයි වැඩේ වෙලා තියෙන්නේ ඔයාට වැඩේ වෙලා තියෙන්නේ දැන් මොකක්ද දන්නව වටකල ඔයාගේ වැඩේ කරන්නේ එක්කෙනෙක් ඔයාට දෙන්නේ නැහැ මොනවත් අපි ඒකත් දන්නවා ඔයාට ඇමතිකමේ කරන්න මගුලක් ඉතුරු කරන්නේ නැහැ අපි ඒකත් දන්නවා ඔයා වැඩක් ඔබතුමාට ඕන මේ අධිකරණ ඇමති පුටුව තමයි අතන නියෝජ්‍ය ඉඳලා වැඩක් නැහැ අපිත් හිටියා සමහර ඇමතිවරු ගාව නියෝජ්‍ය අපිට හම්බෙන මගුලක් නැහැ අපි රාජ්‍ය නියෝජ්‍ය හිටියාම අපි දන්නවා අපිත් සමහර ඇමතිවරු ගාව හිටියා හැබැයි හොඳ වෙලාවට මම හිටියේ රමේෂ් පතිරණ ගාව නියම මිනිහා ඕන දෙයක් කරගනින් කියලා අපිට දෙන ඇමති කෙනෙක් ගාව මම හිටියේ ඒ නිසා සමහර ඇමතිලා ගැන කියන්න දෙන්න එපා අපිට අපි දන්න ඕන්න ගායන්ත කරුණාතිලක ඇමති හිටියා රාජ්‍ය ඇමති නියෝජ්‍ය ඇමතිට නියමයි ඇයි මිනිස්සයා හොඳයිනේ සමහර ඇමතිලා නූල් පොටක දෙයක් නැහැ රාජ්‍යට නියෝජ්‍යට ඔයාට ඔය මං කියනවා ඔයා හදවත දන්නවා චාමර සම්පත් ඇත්ත කිව්වේ කියලා ඔයා පස්සේ කියයි ඒක වෙනම කතාවක් ඒ නිසා මම කියන්නේ ලුණු නෙමෙයි මොනවත් නැති වෙන්න කරගන්න එපා ආණ්ඩුව 159ක් කියලා අපි උදන් හලාලා ඉඳලා වැඩක් නැහැ රටේ මිනිස්සු එළිය කතා වෙන දේවල් මූලාසනේ മന്ത്രിතුමා ඒවා අපේ කන් වලටත් ඇහෙනවා ඒ නිසා අපි දන්නවා මොකද්ද වෙන්නේ කියලා ඒ නිසා මම කියන්නේ මම ජාතිවාදියෙකුත් නෙවෙයි මං ඇවිල්ලා සර්ව සාධාරණ විදියට මේ පාර්ලිමේන්තුවේ හැමදාම ඇත්ත කිව්වේ ඇත්ත කියලා කතා කරි ඒ කතා කරපු ඒ වගේ සමහර ඒ වගේ අඩුපාඩු තියෙන්න ඇති හැබැයි ඒක ආණ්ඩුව ඉලක්ක කරගෙන අපිට පුළුවන් ද ගිහිල්ලා අපි මෙතන කතා කරා කියලා මේ 159 මාරු කරන්න බෑ ආණ්ඩුවට අපි වැරද්දක් තියෙනවා නම් ආණ්ඩුවට අඩුපාඩුවක් තියෙනවා නම් අපි පෙන්නලා දෙනකොට ඒක එළියට යනවා මාධ්‍යයට යනවා ආණ්ඩුවට යනවා ආණ්ඩුව දැනගන්න ඕනේ ඒක හදාගෙන ඉස්සරහට යන්න. එහෙමනේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවේ මම තමයි පළවෙනියට පොහොර ප්‍රශ්නෙට විරුද්ධ වෙච්ච මිනිහා. මොකද උනේ? අන්තිමේදී ආණ්ඩුවක් නැති වුණා. මොකද උනේ? ඒවට විරුද්ධ වෙච්ච වෙලාව අපි කතා කරපු මිනිස්සු. ඒක නිසා මම මේ වෙලාවේදී කියන්න ඕන මූලාසනේ മന്ത്രിතුමනි අපි ඕගොල්ලන්ට කියන්නේ ලුණු හරි හාල් හරි මොනවා හරි තියෙන දේ හරියට ජනතාවට දෙන්න ජනතාව බලාපොරොත්තු වෙච්ච දේ ඕගොල්ලොන්ගේ ආණ්ඩුව කෙරෙහි ලොකු විශ්වාසයක් තිබ්බා. ඔබතුමාගේ කාලය ඒ අවසానයි. නිසා අවුරුදු 70ක් අනිත් ආණ්ඩු කරපු දේවල් ඕගොල්ලොන්ගෙන් නොකරෙයි කියලා මිනිස්සු තුල ලොකු විශ්වාසයක් තිබ්බා. විනාඩි දෙකක් මට තව දෙනවා මේ ගායන්ත කරුණාතිලක මහත්තයා. නෑ ඒ අමතර විනාඩි 3ක් දීලා එහෙනම් කමන්නේ. මේක ප්‍රශ්න කරගන්න එපා. මම කවදාකවත් ඔබතුමා අපහසුතාවයට පත් කරා ගන්න කැමති නෑ. මොකද ඔබතුමාගේ යාළුවෙක් මගේත් යාළුවෙක් මම එදා කිව්වා. ඔබතුමා හොඳ ගායකයෙක් හොඳ අධ්‍යාපනවේදියෙක් හොඳ කලාවේදියෙක් ඒක නිසා ඔබතුමාටත් මම ඉස්තෝවා හැබැයි මේවා කිව්වා කියලා මේ චාමර සම්පත් මේ ආයේ හිරේ දාන එක නෙවෙයි තියෙන්නේ මේවා අහගෙන වැඩක් කරගන්න කියන ඉල්ලීම කරමින් මන් නියනවා